ඍෂි භාවිතයේ නූතන කියවීම යාත්‍රා. ඇතරම ලග්නය කියන සංඥාව කෙනෙක්ගේ ජීවිතය සම්බන්ධයෙන් බොහොම තීරණාත්මක සංඥාවක්. කෙනෙක්ගේ ජීවිතය හා බැඳිලා තිබෙනවා, දෙමව්පියෝ බැඳිලා තිබෙනවා, සහෝදර සහෝදරයෝ බැඳිලා තිබෙනවා, සමීප ඥාතීන් බැඳිලා තිබෙනවා, සමීප හිතවතුන් යහළු ඉහෙලියන් බැඳිලා තිබෙනවා. ඒ හා සමානවම එහෙම නැත්නම් ඊට කිට්ටුවෙන් බැඳිච්ච සංඥාවක් තමයි ලග්නය කියන සංඥාව. ඒක ශරීරයේම කොටසක් වගේ හරියට ජ්‍යොතිෂයේ විශ්වාස කරන කෙනෙක් වගේම ජ්‍යොතිෂයේ විශ්වාස නොකරන කෙනෙක් වුණත් තමන්ගේ ලග්නෙත් එක්ක බැඳිලා ඉන්නවා. තමන්ගේ ලග්න ප්‍රතිඵල පිළිබඳව රහසේ හෝ උනන්දු වෙනවා කියලා තමයි අප අත්දැකලා තිබෙන්නේ. විහිළුවට හරි උනන්දු වෙනවා කියලා තමයි අපි අත්දැකලා තිබෙන්නේ. ඒ නිසා මේ ලග්නය කියන සංඥාව ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් බොහොම වැදගත්. විශේෂයෙන් අපට එදිනෙදා කතා කරද්දී මේ දවස්වල අපේ ලග්නෙට කොහොමද කියන එක බොහෝ දෙනෙක් අහනවා. ඒ වගේම මේ දවස්වල වඩාත්ම තීරණාත්මක මොන ලග්නෙටද කියලා අහනවා. මේ දවස්වල අපි පරිස්සම් වෙන්න ඕනේ මොන කාරණා සම්බන්ධයෙන්ද කියලා අහනවා. අන්න ඒ ප්‍රශ්න වලට මම හිතන්නේ උත්තර ලබා දෙන වැඩසටහනක් හැටියට තමයි මේ වැඩසටහන අපට හඳුන්වන්නට වෙන්නේ. විශේෂයෙන් දෙසැම්බර් 7 කුජමාරුව වෘෂභ ලග්න හිමියන්ට තමයි වඩාත් තීරණාත්මක වෙන්නේ. මේක ඇත්තටම ඔබට ලැබෙන ත්‍යාගයක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්. ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන අප පරීක්ෂා කළා හා සමාන ප්‍රතිඵලයක් මේක. ඒ වගේ අවස්ථා කලාතුරකින් එළමෙනවා. ඒ කියන්නේ මෙතන වෘෂභ ලග්නයට කිව්වට ඔබගේ පෞද්ගලික සටහනටත් මේක 100%ක්ම අදාළ වෙනවා කියන එක තමයි කියන්නට වෙන්නේ. ඉතින් දෙසැම්බර් 7ත් දෙසැම්බර් 29ත් අතර කාලවකවානුව තුල වෘෂභ ලග්නයේ හිමි ඔබගේ ජීවන ක්‍රමයේ වෙනස් වන ආකාරයට අලුත් ආරංචියක් ලැබීමක් හරි අලුත් සිද්ධියක් සිදුවීමක් හරි පෙන්눔 කරනවා. ඔය කාල සීමාව තුල දැනට සිදු කරන රැකියාවන් වල රාජකාරී ලැයිස්තු වෙනස් වන්නට පුළුවන්. රැකියාව කරන ගොඩනැගිල්ල හරි මාරු වෙන්න පුළුවන්. කාමරේ හරි මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව කරන කාර්ය මණ්ඩලයේ හරි මාරු වෙන්නට පුළුවන්. ඒ වගේම අලුත් රැකියාවන් සොයනවා නම් ඒවා සාර්ථක කරගන්නටත් ඔබට ওই කාලවකවානුව තුල භාග්‍යය තිබෙනවා කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ওই කාලවකවානුව තුල ඔබගේ අභ්‍යන්තර මානසික තත්ත්වයේ ආශ්‍රිතව ප්‍රබල වෙනස්කම් පෙන්눔 කරනවා. දෙගිඩියාව රජ යනවා කියලා පෙන්눔 කරනවා. ඒ වගේම ওই කාලවකවානුව තුල යම් යම් සුබ සිදුවීම් වලට ඉඩකඩ තිබුණාට විශේෂයෙන් අනතුරු ගැන පරිස්සම් වෙන්නට ඕනි. අසනීප ගැන පරිස්සම් වෙන්නට ඕනි. ඒ වගේම සොර සතුරු උපද්‍රව ගැන පරිස්සම් වෙන්නට ඕනි. දෙසැම්බර් 7ත් දෙසැම්බර් 29ත් අතර කාල සීමාව තුල ඔබ දැන්ට පදිංචි වෙලා ඉන්න නිවසට එහෙම නැත්නම් දැන්ට පදිංචි වෙලා ඉන්න වාසස්ථානයට తాවකාලිකව හරි කවුරු හරි පදිංචියට එන්නට ඉඩකඩ තිබෙනවා. එහෙම නැත්නම් ඔබ දැන්ට ඉන්න ගෙදර තුල එහෙම නැත්නම් වාසස්ථානය තුල ඉන්න කෙනෙක් తాවකාලිකව හරි වෙනත් තැනක පදිංචියට යන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේ සිදුවීම් වලට ඉඩකඩ තිබෙනවා. ඒට අමතර වශයෙන් ගත්තහම වෘෂභ ලග්නයේ දරන ඔබට දෙසැම්බර් 7ත් දෙසැම්බර් 29ත් අතර කාල සීමාව තුල දැන්ට තිබෙන අතිරේක ආදායම් මාර්ගයක් අහිමි වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම අලුත් අතිරේක ආදායම් මාර්ගයක් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒට අමතර වශයෙන් ගත්තාම දෙසැම්බර් 7යි දෙසැම්බර් 29 අතර කාලවකවානුව තුල කුමක් හෝ අලුත් සිදුවීමක් සිදු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා දින නියම වීමට ඉඩකඩ තිබෙනවා. එහෙම නැත්නම් ඒ සඳහා ඉඟි ලැබීමට ඉඩකඩ තිබෙනවා. ඉතින් විශේෂයෙන් සඳහන් කරනවා නම් අප අනාවැකියක් අහද්දී ඒ ගැන පෙර ඇගීම් පසු ඇගීම් කරන්නට ඕනි. ඒ නිසා ඔබම පසු ඇගීම් කරලා බලන්න ඔබට සිදු මේ කාලවකවානුව තුළ සිදුවෙන සිදුවීම් පිළිබඳව යම් හේකින් මේ සිදුවීම් සිදු නොවීමේ ඉඩකුත් නැත්තෙම නැහැ. මේක සම්භාවිතාවක් හැටියට තමයි අපි කියන්නේ. නමුත් මේක ලග්න සම්භාවිතාව ඉක්මවලා තිබෙන්නේ ඔබගේ පෞද්ගලික කේන්ද්‍රයට කිව්වා හා සමානවම මේ සම්භාවිතාව වැඩ කරනවා කියන එක තමයි කියන්නට වෙන්නේ. ඉතින් වෘෂභ ලග්නයේ හිමි ඔබට දෙසැම්බර් 7ත් දෙසැම්බර් 29ත් අතර කාලවකවානුව තුළ ඉතා සුබ කාලවකවානුවක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඍෂි භාවිතයේ නූතන කියවීම යාත්‍රා.